සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ මම කියවපු ලස්සන නවකතා පොතක්. මේ පොත තමයි කේෂි සූරියදාස අක්කා ලියපු කළු හිම පියලි. ඇත්තටම මම මේ පොතේ පිටකවරට දැකපු ගමන් ආස වුණා. පිටකවරේ වගේමයි කතාවත් පුදුම තරම් ලස්සනයි. කොරියාවේ සෝල් නගරයේ හන්නම් වූ ගඟාසුබට ඇති අලු පැහැතැවරු නිවස තුළ සිදුවන අද්භූත ජනක සිදුවීම් මාලාවක් සමග අසලියා පුෂ්පවල සුන්දරත්වයත් කළු හිම පියලිවල කූරත්වයත් කෙටි කරගත් ආදරයක් පිළිබඳ කතා පුවතක් තමයි මේ. ඉතින් මට මේ පොත ලියපු කේෂි අක්කව බුක් ෆෙයා එකකදී හමු වුණා. ඇය මේ පොතට එකේ අත්සනින් මට සිහිවටනයක් ලබා දුන්නා. කේෂි අක්කේ බොහොම ස්තුතියි අපිට මේ වගේ ලස්සන කතාවක් කියවන්න අවස්ථාව ලබා දුන්නට. ඉතින් ඔයාලත් කියවලා බලන්න සිහින හිඳින දේශයේ කතාව කළු හිම පියලි. මගේ channel එක subscribe කරලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. මාත් එක්ක රැඳිලා හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.